අයිබෝවන් තෙරුවන් සරණයි. අදත් විශ්ව පුස්තකාලය YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාටත් රාශි චක්‍රයේ 5 වන රාශිය වන සිංහ රාශිය ගැන තමයි අපිට කතා කරන්න තිබෙන්නේ. ඊට මත්තෙන් පොඩි දෙයක් මතක් කළ යුතුයි. මේ ලග්න ගැන ඔබත් එක්ක සඳහන් කරන්නේ ඔබට බල්ලා සතුටු වෙන්නවත් එහෙම නැත්නම් බල්ලා අඬන්නවත් නෙවෙයි. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ මේ ගතිගුණයන් ඔබ පිළිබඳව යම්කිසි තමාටම අධ්‍යයනයක් කරගෙන අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු නිවැරදි කරගෙන ඒවෙන් ගත යුතු දේ අරගෙන ජීවිතය සාර්ථක කර ගැනීම. මේ විශ්ව පුස්තකාලය කියන YouTube channel එකත් සමහරු හිතන් ඉන්නවා ජ්‍යොතිෂය කතා කරන channel එකක් විතරක් විදිහටත් ඒ වගේම ඔය සාමාන්‍යයෙන් දැනට සමාජ මාධ්‍ය ජාලාවල හසුරවන ජ්‍යොතිෂය channel වගේ කියලා. එහෙම නෙවෙයි. මේ බොරුව සම්මත කරන්නේ බොරුවෙන් ජීවත් වෙන්නෙත් නැහැ. එතකොට මේ මගේ අනිත් channel එක දන්නවා මම කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක සම්බන්ධව ඒකේ ඉන්න කට්ටිය ගොඩක් කාලයක් තිස්සේ කවුරු හරි දන්නේ නැත්නම් එතෙන්ට යන්න දැඩිමුණ්ඩ නාගදේවාලය කියලා තමයි YouTube channel එක තියෙන්නේ. තමයි එකේ යටින් ඔය මේකේ වගේම සඳහන් කරලා තියෙන උපේන්ද්‍ර බුද්ධරාජ කියන නාමය. හොඳයි. මේ හැම දෙයක්ම කර්මය මත සිදුවෙන බව වටහා ගන්න බැරි නම් මේ channel එකක්වත් බැලුවයි කියලා ඇති තේරුමක් නැහැ. ඉතින් ඒකින්ද කවුරු හරි මේ ලක්ෂණයක් ගැන බලා ගන්න එන පිරිස වේවා කවුරුන් හරි කමන්නේ මේ channel එකෙන් කරන්නේ යහපත් පුද්ගලයෙක් සමාජයට බිහි කරන එක. එහෙම නැතුව තමන්ගේ ජීවිත විඳවමින් අකාලයේ මියදෙන අයට උපකාරයක් මිසක් තවත් ඔවුන්ව නැති කිරීමේ මානසිකත්වයක් නැහැ. ඉතින් ඒක නිසා අවබෝධයෙන් මේ channel එකේ දාන වීඩියෝස් අහන්න මේ බලන්න. එතකොට ඒකෙන් යම්කිසි දෙයක් ඔබගේ ජීවිතයට එකතු කරගත යුතුයි. දැන් මේ ටික කිව්වොත් යටින් කමෙන්ට් එකක් එයි මේ අනවශ්‍ය දේවල් කතා කරන්න එපා ලග්න ගැන කියන්නේ කියලා. නෑ ඔබ කැමති නම් මේක අහන්න පුළුවන් කැමති නම් නිකන් ඉන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මේක බලන අයටයි මේක දෙන්නේ. එතකොට මේකෙන් යම්කිසි දෙයක් ඔබගේ ජීවිතයට ගන්න. එහෙම නැතුව කිසිම අවස්ථාවක මේ channel එක ඩෙවලොප් කරන්නවත් වැඩියෙන් views ගන්නවත් subscribersලා ගන්නවත් නෙවෙයි උමනාව තියෙන්නේ. හරි පුද්ගලයන් පිරිසක් දායාද කිරීම, බිහි කිරීම, සමාජය යහපත් පුරවැසියන් ඉන්න සමාජයක් බවට නිර්මාණය කිරීම. ඉතින් ඒක නිසා ඒකට උදව් වෙන කට්ටිය subscribe කරලා සහයෝගයක් දක්වන්න. අනිත් අය නැතුණාට කමක් නැහැ. හොඳයි. අපි රාශි චක්‍රයේ 5 වන රාශිය සිංහ රාශියත් එක්ක කතා කරන්නේ පුරුෂ උත්තර තේජෝ වනචාර රාශියක් තමයි සිංහ රාශිය. එතකොට සිංහයාගේ මූණක් දාලා මොකද්ද කියන්න හදන්නේ? ඉතින් මේගොල්ලෝ මොන වගේ කට්ටියද? අපි අද කතා කරනවා. ඉතින් මේ ලග්න 12ම තියෙන විස්තර කතා කරනවා. අඩුපාඩු කියන්න වෙනවා. මම දැක්ක අර කටක ලග්නේ වගේ ලග්නයක අඩුපාඩු දාලා එහෙම කරන්නේ නැහැ කියලාත් කට්ටිය දාලා තිබ්බා. හැබැයි ඉතින් 100ට ගාණක් ජීවිතය අවබෝධ කරගෙන ගත කරන අය ඇති. හැබැයි 90%ක්ම තමන්ගේ ජීවිතේ දෛවයට ඕන විදිහට ලියා ගන්න ඇරලා තියෙන්නේ. එතකොට එහෙම කට්ටියට මේ කියන ටික නම් හොඳට වදිනවා. හරිද? පණ්ඩිතකම, උද්දච්චකම, මාන්නය. නිහතමානීකමක් නැතිකම. ප්‍රධාන කොටගෙන මේ සිංහ ලග්න හිමියන්ගේ දුර්වලතාවයන් විදිහට දකින්න පුළුවන්. තමන් කියන දේ තමයි වෙන්න ඕන. සාමාන්‍යයෙන් අනදෙන නිරදාරියා වගේ. එහෙම නැත්තම් එයා කියන දේ අහන්නේ නැත්තම් පාඩුවේ ඉන්නවා. එහෙම නැත්තම් කේන්ති අරගෙන කෑ ගහනවා. ඔය දෙකෙන් එකක් කරනවම තමයි. සමහර වෙලාවට තමන් වැඩක් කරන්නෙත් නැහැ. අනිත් කෙනාට කරන වැඩේට ඇඟිලි ගහලා ඒකට උපදෙස් දෙනවා. හැබැයි තමන් වැඩක් කරන්නේ නැහැ. ඔන්න ඔය වගේ දුර්වල ගති ටිකක් මේ ලග්නේ ආරම්භ කරද්දිම කියන්න වෙනවා. ඕගොල්ලන්ගේ මූඩ් එක අවුල් කරන්න නෙමෙයි මේ කියන්නේ. දුර්වල තැනින් තමයි අපි පටන් ගන්න ඕනේ. මොකද අපි ජීවිතය වෙනස් කරගන්නවා නම් අපේ දුර්වල පොයින්ට් එක අපි හොයාගත යුතුයි. එහෙම නැත්නම් අපේ ජීවිතයක් කවදාකවත් වෙනස් කරගන්න වෙනස් මාවත කරගන්න බෑ. කවුරුත් අතින් අල්ලලා ඔබ එක්කයි යන්නේ.
අනිවාර්යයෙන්ම ඔබ විසින්ම නිර්මාණය විය යුතුයි. නිහතමානීකම ඔබේ නැතිකම ගොඩක් වෙලාවට ඔබගේ ජීවිතයේම හානිදායක තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒක නිසා හොඳට නිහතමානීකම ඇති කරගත යුතුයි. හැබැයි ඉතින් හැමෝම කිව්වත් මෙයාගේ තියෙන මාන්නේ කියලා සාමාන්‍ය හිත ඇතුලින් නරක චරිතයකුත් නෙවෙයි. හැබැයි කාටවත් යටත් වෙලා ජීවත් වෙන නම් උත්සාහ කරන්නේ නැහැ. අපි කියමු ගෙදරක සිංහලක්න ගැහණු කෙනෙක් ඉන්නවා. එයා හදන්නේ මුළු පවුලම එයාගේ යටතට අරගෙන ජීවත් වෙන්න. අපි බලමු සිංහලක්නේ පිරිමි කෙනෙක් ඉන්නවා. එයා හදන්නේ මුළු පවුලම තමාගේ යටතට අරගෙන ගමනක් යාම. හරිද? ඒ කියන්නේ ඔබට වඩා පහත් ලෙස කට්ටිය තියාගන්න තමයි මේ සිංහලක්නේ කැමති. ළමයි වුණත් එහෙමයි. ළමයි හදනවා අම්මා තාත්තව ඒ ළමයාගේ යටතේ තියාගන්න. මේ සිංහලක්නෙන් උපන් අයගේ දෛවෝපගත ලක්ෂණ. හැබැයි මේවා වෙනස් කරගන්න පුළුවන් බෑයිද? අනිවාර්යයෙන්ම පුළුවන්. වෙනස් කරගන්න පුළුවන්. තමන්ගේ තියෙන කැපවීම, සමාජ අත්දැකීම, ජීවිතය පිළිබඳ පළපුරුද්ද මේ හැම දෙයකින්ම තමන්ගේ ජීවිතේ වෙනස් කර ගන්න පුළුවන්. ඉතින් ඒක තමාගේ අවබෝධයනේ. එහෙම අවබෝධයක් නැතුව කවදාකවත් වැඩ කටයුතු කරන්න බෑ. ආර්ථික පසුබිම අනිවාර්යයෙන්ම ගොඩ යන්න ඕනේ කියලා වයසට එනකම් මොකද කරන්නේ? මුදල් හම්බ කරනවා. හැබැයි මතක තියාගන්න කවදාකවත් ඉතුරු කරන්න බෑ. මේ ඉතුරු කරන්න හදනවා. මොකක් හරි අනවශ්‍ය හේතු කාරණාවක් උඩ ඒක වියදම් වෙනවා. එහෙම නැත්නම් මුළු රට වටේටම ණය වෙනවා. කිසිම බයක් නැහැ ණය වෙන්න. කිසිම බයක් නැහැ ණය වෙන්න. ආයි ණය නොදී පැහැර හරින්නත් බය නැහැ. හරි? කිසිම බයක් නැහැ. ණය ගන්නවා ඊට පස්සේ ලක්ෂ ගණන් වලින් සමහරු ණයටපත් වෙනවා. මේ ලග්න අයගේ හැටි බලන්න ඔයාටද මේ කතා කරන්න කියලා. නිකමට බලන්නකො. මේ 100% මේ සියලු දේවල් නැති අය ඉන්න පුළුවන්. හැබැයි මේ කියන 90ක් තියෙන්න පුළුවන්. බලන්න බොරුද කියලා. හොඳ බුද්ධියක්, හොඳ මීටරයක් අපි කියන්නේ කපටි කෙනෙක්ගේ ගති ලක්ෂණ. නේද? කණෙන් රින් ගන්න පුළුවන් චරිත. කණෙන් Tamanට අවඩක් අසුබක් වෙනවා නම්, හානියක් පාඩුවක් වෙනවා නම් මේගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ වැඩ කටයුත්ත කරන්නේ නැතුව ඒකෙන් පසු බහිනවා. සමහරු කියනවා ඉතින් කපටිකමක් කියලා. ඇත්ත වශයෙන්ම ගත්තොත් පුද්ගලයාගේ අතින් ගත්තොත් ඒක කපටි ගති ලක්ෂණයක් නොවේයි. මොකද තමාට තමාමය සෙවණැල්ල නේද? ඒක නිසා ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් කවුරු හිතන්න පුළුවන් ඒ කපටි ගති ලක්ෂණය වෙන කෙනෙක්ට දක්වයිද? නෑ. සාමාන්‍යයෙන් එහෙම ලක්ෂණයක් නෑ. ඊර්ෂ්‍යාව, රාගදේශ මොහ නැති ලක්ෂණයක් නෙවෙයි මේක. ඒ වුණාට මේක ගොඩක් වෙලාවට උත්සාහ කරනවා ඇයි අරයට තියෙනවා මට බැරි කියන උත්සාහය කොහොම හරි ගන්නවා. අර කාට හරි දෙයක් තිබ්බට පස්සේ ඒක පොඩි තෘෂ්ණාවක් ඇති වෙනවා. හැබැයි තෘෂ්ණාව එයා ගන්නවා එයාගේ මොටිවේෂන් එකට. ඒ කියන්නේ තමා විසින් තමා නැගිටීම කියන මොටිවේෂන් එකට ගන්නවා. අර මම කියන්නේ එක සමුදල් හම්බ කිරීම විතරක් නෙවෙයි අන්දින ඇඳුමින් නම් මම මේ කියන්නේ. එතකොට ඒ ගත්ත මොටිවේෂන් එක මෙයා අප් කරගෙන කොහොම හරි ජීවිතේ සාර්ථක කරගන්නවා කියන මට්ටමට යනවා. හැබැයි මොකක්ද දයෝපගත කර්මයකට මේගොල්ලෝ කොතරම් වෙහෙස මහන්සි දැරුවත් මහන්සි වෙන තරමට ප්‍රතිඵලය නැහැ. ඒකට හේතුව මේ ප්‍රතිඵලය ලැබෙන්නේ නැතුව නෙවෙයි ලැබෙනවා. හැබැයි තමා ඒක කළමනාකරණය කරගන්න දන්නේ නැහැ. ඒක අපි කියමු තව නම්බුනාමයක් හම්බුණා. හැබැයි මේ නම්බුනාමේ රැකගන්න තරම් වුන්ට ශක්තියක් නැහැ. ලොකු මුදලක් හම්බුණා. ඒ මුදල වියදම් කරන්නේ මොන කාරණාවලටද කියන එක සම්බන්ධව මොවුන්ට අවබෝධයක් නැහැ. සල්ලි තියෙනකොට ආයි රජ්ජාලා රැජිනල වගේ තමයි මේගොල්ලෝ ඉන්නේ. හැබැයි නැතිකොට කාමරෙන් එළියට එන්නේ නැහැ. කාමරෙන් එළියට එන්නේ මිනිස්සෙක් එක්ක මූණ බලන්න කැමති නැහැ. Tamanට නැති වෙනකොට. හැබැයි තියෙනකොට ලොස් බොස් නැහැ. අවශ්‍ය නැති දේවලුත් කරනවා. එවැනි ලක්ෂණ තියෙන කට්ටියක් තමයි මේ සිංහ ලග්න කට්ටිය.
කේන්ති ගියාම නම් ඉතින් සීමාවක් නැහැ. කියන්න ඕන ටික බොහොම සරලව කියලා දානවා. ආයි දෙකක් හිතන්නේ නැහැ. හරි අමාරුයි මේගොල්ලොත් එක්ක ඉන්න. පොඩ්ඩ හොස්ත ළඟින් මැස්ස යන්න බෑ කියන්නේ නේද? ඒ වගේ චරිත හැබැයි ඉතින් හොඳටත් හොඳයි බොහොම හොඳයි. එහෙම ගැටලුවක් ඇත්තෙම නැහැ. ඉතින් වලියට ගියත් තමාගේ தත්ත්වය පහත් කරගෙන නම් මේගොල්ලෝ කටයුතු කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තමාගේ தත්ත්වය තියාගෙන කොහොම හරි දිනන්න තමා පරාද වෙන නම් කවදාකවත් මේගොල්ලෝ කිසිම අවස්ථාවකදී ඉදිරිපත් වෙන්නේ නැහැ. අනික වලියක් වුණත් ඕනම කටයුත්තකදී දිනනවා නම් විතරයි ඒකට සහභාගී වෙන්නේ. ඒ නුවණත් මේගොල්ලන්ට තියෙනවා. ඉතින් ලෞකික ජීවිතය ගත්තොත් එහෙනම් මේගොල්ලන්ට රස්සනට අඳින්න ඕන. විනාඩි 5න් 10න් නාලා ආවත් මේ ලස්සනට පාර යන්න ඕන. ගෙදර කෙලින්ම නිදාගත්තේ ඇඳේ තියෙන බෙඩ්ෂීට් එක මදුරු දැල අයින් කළේ නැති වුණාට ගෙදර වත්ත පිටි අතු ගාලා නැති වුණාට උදේම එළියට බහිනකොට මෙයාට මොකද ඕනේ? ලස්සනට ඇඳගෙන පාර යන්න ඕනේ. සුවඳක ගහ යන්නත් ඕන. මේගොල්ලන්ගේ හැටියක්. තේරුම් ගන්න මම කියන්නේ මොනවද කියලා. ඉතින් උයන්න ගියාමත් කටර රහට කන්න ඕන. කටර රහට කන්න ඕනේ. රස නැත්තම් කෑම එපා. එහෙම කෑම ගැන තකන්නේ හැබැයි කණ එක කන්නත් උන හොඳට කණ එක රසටත් ඕන. එහෙම තමයි මේගොල්ලන් ගති ලක්ෂණ. ගොඩක් වෙලාවට මේ සිංහ ලග්න ගෑනු කෙනෙක්ගේ ගෙදරක අපි කියමුකෝ ඔය සිංහ ලග්න නොවන මිනිස්සෙක් හිටියොත් ගොඩක් වෙලාවට මිනිස්සයා තමයි උයන්නේ. ගෑනු කෙනා කරන්නේ උයර දෙන දේ කණ එක. ඔන්න ඔය වගේ යම් කිසි පිරිමි ගති ලක්ෂණ මොවුන් තුල තියෙනවා. ඉතින් විතකදී গুপ্ত ස්වභාවයක් මොවුන් දක්වනවා. අර තමන්ගේ කොච්චර වැරදි තිබ්බත් මෙයා දකින්නම කාගේද? අනුන්ගේ වැරදි. තමන්ගේ වැරදි දකින්නේ නැහැ. තමන්ගේ වැරද්දක් කවුරු පෙන්වා දුන්නොත් හිමීර ලෙස්සල යනවා සහ ඒක ගැන කතා කරන්න නැතුව වෙන කාරණාවක් ගැන කතා කරනවා. ඒ වුණාට අනිත් අයගේ දේවල් හොයන්න නම් මෙයාට වඩා කෙනෙක් නැහැ. ආයි ගමට දවසක් යවලා බලන්න. ගමේම තියෙන තොරතුරු ටික අරන් එනවා. අනිවාර්යයෙන්ම. හැබැයි තැන් වල කියන්නේ නැහැ ගෙදර ඇවිල්ලා කියයි. මේක මෙහෙමයි කියලා. ගොඩක් වෙලාවට විවේකය මෙයා හොයනවා. ඉතින් ඒ වෙලාවට නිදිය ගැනීම අතිශය ප්‍රිය දෙයක් විදිහට තමයි සිංහ ලග්නයන්ට දැනෙන්නේ. ඉතින් උදේට කන්න දවල්ට කන්න ඕනෙත් නෑ. මේ හවස 3ට විතර තමයි සාමාන්‍ය නිවාඩු දවසක නැකිලා කන්න හදන්නේ. ඔන්න ඔය වගේ කට්ටිය පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. සැප සම්පත් අනිවාර්යයෙන්ම හොයනවා. පහසුව හොයනවා. ගොඩක් වෙලාවට රජයේ රැකියා කරන උදවියට සිංහ ලග්නය ගොඩක් වෙලාවට තියෙනවා. කොහොම හරි තමන්ගේ අභිමතාර්ථයන් සපුරව ගන්න මහන්සි වෙන තමන්ගේ මතයට විතරක්ම වැඩ කරන ලග්නධාරියෝ ඉන්න ලග්නයක් තමයි මේ සිංහ ලග්නය. අපි කියන්නේ නියපොත්ත නැති වුණත් ආයි කාටවත් පෙන්වන්නේ නැහැ කියලා. නෑ පෙන්වන්නේ නැහැ. මේගොල්ලොන්ගේ ළඟ තියෙන මුදල් ප්‍රමාණයවත් අපට කියන්න බෑ. ගොඩක් වෙලාවට හොර වැඩක් තියෙනවා. නේද? බලන්නකො මේ සිංහ ලග්න පිරිමි කෙනෙක් ඉන්නවා නම් යාගේ නැද්ද කියලා ඔය ගනුදෙනු හොර ගනුදෙනු එහෙම අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම ගෑනු කෙනෙක්ගේ බලන්න සීටු දාලා වටේටම මහත්යට හොරෙන් සල්ලි එහෙම එහෙට මෙහෙට පාස් කරන ඒවා. ඊට අමතරව බලන්නකො මේ පොලියට සල්ලි දීලා පොලිය ගන්න ඒවා. ඔන්න ඔය වගේ දේවල් හරි දක්ෂයි මේ සිංහ ලග්න හිමියන් කරන්න. ඉතින් ඒ වගේ ගති ලක්ෂණ තියෙනවා. මම අර ගොඩක් වෙලාවට මෙතනදී අසනීප තත්ත්වයන් ගැන කතා කරන්නේ නෑ. ඒකට හේතුව තමයි මේ ඉදිරියට වෙනම ලග්නෙන් ලග්නෙට තමන්ගේ රෝග ඒ වගේම ඒවා නිරාකරණය කරගන්න මාර්ගය ඒ විදිහට පෙන්눔 කරලා වෙනම වීඩියෝ ඉදිරිපත් කරනවා. මතක තියාගන්න මේ channel එක සාමාන්‍යයෙන් ওই ලක්ෂ 10ක් ලක්ෂ 20ක් ඇදෙනවා කියලා තම්මේල් හදලා බොරු රංගපෑම් දාන channel එකක් නෙවෙයි. හරිද? මේ විශ්වයේ තියෙන සත්‍ය විතරක් ඔබට පවසන සත්‍ය දේ පමණක් දෙන්න උත්සාහ කරන channel එකක්. ඒ නිසා මේ වැරදි මතදාරින් මේකට ඇවිල්ලා විවිධ කමෙන්ට් දාන්න එපා. තේරුම් නැහැ. මොකද
චරිතය ගැන මට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. මගේ චරිතය ගැන මම දන්නවා. ඒක නිසා කමෙන්ට් දාන අය පොඩ්ඩක් අර මගේ චැනල් channel එකේ නම් ඒ වගේ අපබ්‍රංශ මිත්‍යා දෘෂ්ටිකයෝ නැහැ. ඉන්නේ බොහොම වැදගත් පිරිසක්. නමුත් මේ channel එකට අලුතෙන් එන පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලෝ දැනගන්න ඕන මේ මොකද්ද කරන්න හදන්නේ කියලා. මේ තමන්ට තියෙන තමන්ගේ තියෙන දුර්වලකම් පෙන්වා දෙමින් තමන් ඔය හැමග්ගර ගන්නව ඇරෙනකොට වෙන කිසිම හේතුවක් නැහැ මේ ඔබත් එක්ක මේ වගේ කතා කරන්න. අද කාලේ සමාජය ගත්තාම තියෙන්නේම තනිකර වැරදි රඟපෑම්. බොරු රඟපෑම් තියෙන්නේ. ඉතින් ඒ රඟපෑම් එක්ක කටයුතු කරන්නේ විද්‍යාවත් බල්ලට දාලා තියෙන්නේ. දේව පිහිටත් අන්තිමට මේ ප්‍රේතයා දක්වාම යවලා තියෙන්නේ. එවැනි අවස්ථාවක තමයි මේ අපි සමාජය තුල තාමත් මේ විද්‍යාවන් කරගෙන ඉදිරි අනාගතයට අරන් යන්නේ. ඉතින් කාට හරි මේක බලනවා නම් තේරුම් ගන්නයි මේ මැරදි ප්‍රකාශ කළේ. අපි කතා කරනවා සිංහලක්න හිමියන්ගේ වරම් ජීවිතය ගැන. බොහෝ වෙලාවට සිංහලක්න හිමියන් පින්ට දහමට ලැබී තමයි. හැබැයි එළවාගෙන පින් කරන එකක් නෑ ගොඩක් වෙලාවට. හැබැයි සිංහලක්න හිමියේ ආධ්‍යාත්මික ගමන තේරුම් අරගෙන ජීවත් වෙන්න උත්සාහ කරපු කෙනෙක් හිටියානම් උඩා කල සිටම බොහෝ කලාතුරකින් එහෙම හිටියානම් එයා අනිවාර්යයෙන්ම පින පව ගැන හොඳට වටහාගෙන පුළුවන් හැම වෙලාවකම කුසලයක් කරන්න පැකිලෙන්නේ නැහැ. ඒ වගේ පින්වන්ත චරිතත් මේ සිංහලක්නෙන් ඉපදලා ඉන්නවා. අන්න එවැනි සිංහලක්න හිමියෝ ඊටාම බල සම්පන්නයි, ශක්තිමත්. ඔවුන්ගේ ආධ්‍යාත්මික ගමන ඊටාම ශක්තිමත්. හැබැයි මේ සූපින් කෑලි අපි කියන්නේ ඔය නිකන් ඔය පොඩි වරමක් දෙකක් නිකන් ඇඟ සලිත කරලා ඔළුව හොලෝලා එහෙම නිකන් බයිලා ගහන ලක්ෂණයක් නන් නෙවෙයි සිංහල. කියන්න ඕන දෙයක් කෙලින්ම කියලා දානවා. කපටිකම් පොඩ්ඩක් තියෙනවා තමයි. හැබැයි කියන්න ඕන ටික සරලව කෙලින් කියලා දානවා. කියලා දාලා තමන්ගේ මතය තමයි ඔවුන් ඉෂ්ට කරන්නේ. ඉතින් ඒක නිසා දේවාලයක් කරන පුද්ගලයෝ හිටියත් ලැබීම ඔබට හොඳට කැමරුම තියෙනවා. නමුත් ඔබගේ කට නිසා ඔබ ගොඩක් වෙලාවට ඔබ කියන දේවල් නිසා ඔබගේ ගතිගුණ නිසා ඔබට ගොඩක් දේවල් ආධ්‍යාත්මික දේවල් නැතුව යන්න පුළුවන් බැවින් ඒ ගැන පොඩ අවබෝධයක් දක්වන්න ඕනේ. ගම්බාර දෙවියන්ට පුදුමාකාර විදිහට ඇල්මක් බැල්මක් දක්වනවා ඔබ. ඉතින් ශිව දෙවියන්ගේ පිහිට තියෙන දරුවෝ බිහි වෙනවා සිංහලක්නේ. ඒ වගේම කාලියම්මගේ පිහිට තියෙන දරුවෝ ඉන්නවා. ඉතින් ඒක නිසා ඔබ ජීවිතේ කෙදිනකවත් පරාදේ බාරගන්නේ. ඉතින් මම කැමතියි ඇත්තටම යම්කිසි දක්ෂතාවයකින් උපන් දරුවෝ ඉන්නවා ඒ සිංහලක්නේ. ඉතින් ඒ වගේ ගුප්ත විද්‍යාවටත් මනාව අවබෝධයක් තියෙන පුද්ගලයෝ මේ සිංහලක්නෙන් ඉපදේවා කියලා. මොකද මොවුන්ට හැලැප්පීම් මැද මේ ශාස්ත්‍රය ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඉතින් කාගෙන්වත් වරක් නැතුව මොන ප්‍රශ්නාවක් තනියම කෙලින් නැගිටින්න පුළුවන්. ඒ දක්ෂතාවය මොවුන්ට තියෙනවා. මේෂ ලග්නේ සිංහ ලග්නේ ගත්තාම මට ඒ දෙක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. මේෂ ලග්නේ හිමිනුත් එහෙමයි. කොහොමයි Tamanට මොන ප්‍රශ්නාවක් නැගිටිනවා මේ සිංහ ලග්නේ මේ එවෙලට පොඩ්ඩක් ඩවුට් ගියාට නැවත ආයි මේගොල්ලෝ නැගිටිනවා. නැගිටලා කොහොමයි Tamanගේ ඉලක්කය කරා යනවාම තමයි කවුරුන් Tamanට පවුලේ ඉන්න කිසිම කෙනෙක් නැති වුණත් තමන්ගේ ගමන යනවා. තමන්ට පවුලේ අය නැති වුණත් දරුවෝ පවා කතා කරන්න දන්නේ නැති අම්මලා තාත්තලා සිංහලක්නේ ඉන්නවා. ඉතින් දරුවන්ගෙන් බැනුම් අහන සමහර ඒ වගේ අම්මා තාත්තා පවුල ගැන හිතුවට තමාට පවුලක් නැතුව තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් ඒක නිසා සිංහලක්න ගැන කියන්න තියෙන කාරණා ටික හොඳට වඩා නරක කිව්වා කියලා දුක් වෙන්න එපා. ඔබ සිංහලක්නයෙන් හෝ මොනයම් ලක්නයකින් ඉපදෙන්නේ ඔබ දයෝපගත විදිහට කරපු පින පණ පව අනුවමයි. ඉතින් ඒක නිසා ඔබ ගොඩාක් දුප්පත් නැති වුණත් යම්කිසි විදියකින් ඔළුව ඉස්සුවත් ඔබගේ තියෙන මේ මාන්නය, උද්දච්චකම, පඬිතකම මේ දේවල් ඔබ නැති කරගත්තා නම් නිහතමානී චරිතයක් වුණා නම් සිංහලක්නේ හිමියෝ ඊටාම වටිනවා. ඒ ගරු ගාම්භීර භාවය ඔබගේ තව තවත් වැඩි වෙනවා. ප්‍රසිද්ධිය, කීර්ති නාම ඔබට හම්බ වෙනවා. දේශපාලඥයෙක් නම් ඉහළටම යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ සිංහලක්නේ කෙනෙක් නම් ඒ ආශිර්වාදයෙන් යුතුව වැඩ කටයුතු කරගන්න. වරම් ජීවිතයේ ගොඩක් වෙලාවට අඩු, ඒ කියන්නේ පිරිස් ප්‍රමාණයෙන් අඩු ලක්නයක් තමයි සිංහ කියන්නේ. වරම් නියෝජිතයන් ලැබුණත් ලැබෙන්නේ හොඳම ශක්තියක්. ඉතින් අර 2.50 නිකන් ශක්තියක් නෙවෙයි. බුදු සාසනයට ගරු කරන මිනිස්සු ටිකක් බිහි වෙනවා. ඉතින් ඒවා කරනවා නම් කරන දේ හරියට කරනවා, නැත්නම් කරන්නෙම නැහැ. මේගොල්ලන්ගේ හැටියක් ඒක. ඉතින් මම හිතනවා යම්කිසි දෙයක් ඔබගේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් වුණා කියලා සිංහ ලග්න නිසා
එනම් සියලු දිනාටම තෙරුවන් සරණයි. සියලු දෙවියන්ගේ දේව රැකවරණය ලැබේවා. උතුම් ගම්භාර දෙවියන්ගේ පිහිට දේව ආශිර්වාදය ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විසඳුම් සහ රෝග සම්බන්ධව මතක් කරන්නම් ඊළඟ වීඩියෝ එකේදී. සියලු දිනාටම තෙරුවන් සරණයි.